නිමිත් කුලසූරිය මහතාගේ ගෙදර පැය 3ක් පමණ තියුණු පරීක්ෂාවකට ලක් කළේය. එවිට මේ නිවසේ බදු ඔප්පුව සාමාන්‍යයෙන් තබන තනින් එයගෙන ඊයේ දින නැවත තබා ඇති බව නිමිත් සොයාගත්තේ ඒ වටා තිබූ දූවිලි අධ්‍යයනයෙන්ගත් නිගමනවලිනි. එම බදු ඔප්පුව සම්පූර්ණයෙන්ම කියවූ කුලසූරිය ප්‍රවසුවේ බදු ඔප්පුවේ කරුණු වෙනස් කර ඇති බවයි. පසුව නිමිත් කුසල්ගේ නිවස පරීක්ෂා කරේය. එහිදී මුද්දක් හමු විය. එය ඉමිටේෂන් මුද්දක් වේ. එය ගෙවී ඇති ආකාරය දැක නිමිත් පුදුම වුණි. එය ගෙවී ඇත්තේ වමතේ දබරගිල්ලේ දමන ආකාරයටය. නමුත් කුසල් යනු දකුණත්කාරයකි. විමතියට කරුණු වන්නේ කුලසූරියගේ මෙවැනිම මුද්දක් නැති වී තිබීමත් කුලසූරිය යනු වමතේ දබරගිල්ලේ මුදු පළදින කෙනෙක් වීමත් වේ. කුලසූරියගේ වමතේ දබරගිල්ල හා මුද්ද එකට තබා පරීක්ෂා කළ නිමිත් එය කුලසූරියගේ නැති වූ මුද්ද බවට තහවුරු කළේය. කුසල්ව මහරගම පොලිසිය අත්අඩංගුවට ගත්හ. ඔන්න ඔහොමයි පොඩිම පොඩි මුද්දක් නිසා ඔය කුසල් කියන හොරාගේ හොරකම් ඔක්කොම නිමිත් හොයාගත්තේ.